හොඳයි සුබ දවසක්. හරිත උස්ම පේජ් එකෙන් මම ආයෙත් හම්බෙන්නේ මේ මට මම වීඩියෝ එකක් කලින් කරලා තිබ්බා අලුත් වාහනයි පරණ වාහනයි මෙහෙමයි අලුත් තාක්ෂණය ඉදිරියට යමු කියන තේමාව යටතේ මේ පොඩි ස්පීච් එකක් මම දීලා තිබ්බා. අද මම කියන්නේ මේ මගෙන් අහලා තිබුණා කීප දෙනෙක්ම ඇයි පරණ වාහනත් එක්ක තරහ මොකද වෙන්නේ? මොකද ඒ පරණ වාහන යූස් කරපුවම මම ඒක පැහැදිලි කරන්නම්. පරණ වාහනයක් කියන එක පරණ වාහනේ පරණයි කියලා කිව්වට මම වාහනේ පරණයි මේ වාහනේ මේ මෙහෙමයි අපේ දුප්පත්කම පහලට දානවත් එහෙම නෙමෙයි අපේ රටේ සිටුේෂන් එක තේරුම් අරගෙන තමයි මම ඒක ඔයාලට මේ වීඩියෝ එක කරේ මේ වාහනේ පරණයි කියන එක නෙමෙයි මම ඉතින් අදහස් කරන්නේ වාහනේ පරණ වුණත් වාහනයක් වෙච්චහම දැන් වාහනයක් නිෂ්පාදනය කරන යම් කිසි කම්පැනි එකකින් වාණිජමය පරමාර්ථයක් පදනම් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒක කරන්නේ මේ එක්ස්පෙරිමන්ට් කරලා මේ දීර්ඝ කාලයක පවතින පුළුවන් විදිහට හදන්නේ මේ යම්කිසි වාණිජමය වශයෙන් මේ දියුණු වෙන්නේ. ඒ කියන්නේ වාණිජමය වශයෙන් මේ මුදල් ලබා ගන්න තමයි මේ කම්පැනි වාහනේ නිෂ්පාදනය කරන්නේ. එහෙම නිෂ්පාදනය කරන වාහනයක් යම්කිසි ඒ කට්ටියගේ ටාගට් එකක් තියෙනවා. ඒ කාල සීමාවක්. ඒ කාල සීමාව ඇතුළතදී ඒ කට්ටිය කරන දී තමයි ඒ වාහනේ වර්ෂන් එක වෙනස් කරනවා. කියන්නේ ඒ කට්ටියගේ ටාගට් හරියනකොට ඒ කට්ටිය කරන ඒකේ ආයෝජනය කරලා ඒකෙන් සාමාන්‍ය විදිහට වාණිජමය වශයෙන් ලාභ අරගෙන ටිකක් ලෝ වෙයිගෙන යනකොට ඒ කට්ටිය නැවත මිනිස්සුන්ට දෙනවා ඒක අලුත් විදිහට. නමුත් ඒක දෙන්න හේතු ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපි පාවිච්චි කරන අයගෙන් යන කම්ප්ලේන්ට්ස් ඒ වගේම කම්පැනි වලින් යන කම්ප්ලේන්ට්ස් ඒ ඒ කට්ටියට අහුවෙච්ච කම්ප්ලේන්ට් මේ කොහොම එකතු කරගෙන ඒ කට්ටිය නැවත ඒ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරලා ආයෙ පටන් ගන්නවා මේ අලුතෙන් වර්ෂන් එකක් නිෂ්පාදනය කරනවා. ඒක නිෂ්පාදනය කරලා එක එක රටවලට යවලා ඒ කට්ටිය වාණිජ වශයෙන් වාසි ගන්නවා. අපි ඒක තේරුම් ගන්නේ නැහැ. අපි කරන්නේ පරණ වාහනේ හොඳයි. පරණ වාහනේ තමයි මෙහෙමයි දුවන්න ඕනේ කියලා ඒකම තියාගෙන ජීවිත කාලෙම මෙහෙමයි මං පළවෙනිට ගත්ත වාහනේ. මේක තමයි තියාගෙන නෑ. ඒක නෙමෙයි. මේක වාහනයක් කියන්නේ උපකරණයක්. ආභරණයක් නෙවෙයි. වාහනයක් කියන්නේ යම්කිසි උපකරණයක්. සාමාන්‍ය වාහනයක් ආභරණයක් කරගත්තොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ආභරණයක් නෙවෙයි වාහනයක්. වාහනයක් කියන්නේ උපකරණයක්. උපකරණේ හොඳට තියෙනකන් හොඳයි. ඊට පස්සේ අපි උපකරණයට කොච්චර වියදම් කරත් ඒක අපේ තියෙන පර්ෆෝමන්ස් එකට එන්නේ නැත්නම් ඒ වාහනේ අපි ඉවත් කරන්න ඕනේ. දැන් යම්කිසි එක රටවල් වල කරන්නේ ඔක තමයි අවුරුදු 5යි නම් 5යි අවුරුදු 10යි නම් 10යි. ඒ 10 ඇතුළත ඒ වර්ෂන් එකේ තියෙන වාහන ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. රජෙන් සාමාන්‍ය මේ වාහනේ රජයට බාර දීලා ඒක ඊට පස්සේ ඒකට සහනදායි දේවල් ලබා දීලා නැවත එයා ඒ බාර දෙන කෙනාට වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ සිස්ටම් හදලා තියෙනවා. දැන් ලංකාවේ එහෙම නැති වුණාට. ලංකාවේ දැන් අපිටත් වැඩිමල් වාහන තියෙනවනේ. අපේ තාත්තලගේ වයස වාහනක් තියෙනවා. තාමත් දුවනවා. ඒ ලංකාවේ තියෙන ගැරිත් බාස්ලගේ දක්ෂතාවය මේ ලංකාවේ ඉන්න ගැරිත් බාස්ලා කියවට සමාන වෙන්න මේ බාස්ලා කියන්නේ මේ අපි භාෂාවෙන් ඉන්න බාස්ලා තියෙන මෙකැනික්ලගේ තියෙන මේ දක්ෂතාවයත් එක්ක තමයි මේ ඒක දුවන්නේ. ඒ දක්ෂතාවය එච්චරකට තියෙනවා මොකද හිතලා දෙයක් කරන්න බෑ ස්වයං බුද්ධියක් තියෙනවා කොච්චර දේවල් මොනවද තිබුණා ගෙවිච්ච කැලක් දාන නැත්තම් ඒක හදලා හරි දාන්න ඔය හැම මෙකැනික්ස් කෙනෙක්ම හැම බාස් කෙනෙක්ම එහෙම තමයි මේ ඒ කට්ටිය හොඳකම හින්දා තමයි දුවන්නේ මේ කවුරු කොහොම කිව්වත් මෙහෙමයි කියලා කිව්වත් ඒ කට්ටියගේ දක්ෂතාවය නිසා තමයි අදටත් පරණ වාහන ටික ලංකාවේ හොඳට දුවන්නේ නමුත් මං කියන්නේ මං කිව්වේ අර පරණ වාහන හොඳයි කියන එක නෙමෙයි මම කියන්නේ පරණ වාහන හොඳ නෑ කියලා කිව්ව එක නෙමෙයි මම කියන්නේ මං හොඳ නෑ කියන එක නෙමෙයි මං කියන්නේ ඒ අලුත් වර්ෂන් එක අපිත් ඉස්සරහට යන්න ඕනේ. අපි දැන් ගත්තොත් සාමාන්‍යයෙන් අපේ රටට බලපාන්නේ කොහොමද කිව්වොත් ඕක දැන් අපි පරණ වාහනයක් පාවිච්චි කරනවා අපි හිතමුකෝ රටේ මොකක් හරි පාසල් සේවයකට හරි මොකකට හරි යම් කිසි දෙයකට දායක වෙන්න මේ සෙනඟ ප්‍රමාණය කරන්න හරි මොකක් හරි කරන්න දැන් මොකක් හරි බ්‍රේක් ඩවුන් එකක් ඇවිල්ලා වාහනේ ගලවනවා. ගලවලා ඉවරලා ස්පෙයා පාර්ට්ස් ටික ගන්න ගියන් පස්සේ පාර්ට්ස් ටික හොයාගන්න නැති වෙනවා. සාමාන්‍යයෙන් හොයාගන්න නැහැ ගිහිල්ලා හැමතැනටම ගිහලා රීකන්ඩිෂන් බලලා ගැලපෙන එකක් ගෙනලා ආයෙ එක ගැලපෙන ඒක අරන් ගිහිල්ලා ආයෙ දීලා මා සතියක් දෙකක් තුනක් සාමාන්‍ය විදිහට ගෑරේජ් එකේ වාහනේ තියෙනවා. එතකොට හිතන්න වක්‍රව දායක වෙන මිනිසෙක්ගේ නම් මේ වක්‍රව ආර්ථිකයට දායක වෙන ආර්ථික මේවසින් දායක වෙන මිනිසෙක්ගේ වාහනයක් නම් එතකොට හිතන්නකෝ එතන දවස් සති දෙකක් තියෙනවා කියන්නේ මිනිස් පැය වලින් හිතුවොත් ඒක එයා හම්බ කරන දේ ගොඩක් බ්‍රේක් ඩවුන් වෙනවා. ඊට පස්සේ මිනිස් පැය වලින් ඒක බ්‍රේක් ඩවුන් වෙනවා. ආර්ථිකයට ඍජුව බලපානවා. ඒක මේවා රජේනු නියාමනයන් වෙලා මේක මේවා ගැන හිතන්න ඕනේ. මේවා හිතන්නේ නැත්තම් මේ හැම පද්ධතියක්ම හිතන්න ඕනේ. මෙහෙමයි මේ කට්ටිය වැඩ කරගන්න ඕනේ. දැන් අපේ හිතුවොත් වාහනේ ගලවලා ගෑල් ටික ගෙනල්ලා හරි ගැස්සලා ඔක්කොම කරලා දාගෙන ඒක දුවුවට එතන බ්‍රේක් ඩවුන් එක පැත්තකින් ආර්ථිකයට හානි. තව පැත්තකින් අපේ රටේ සල්ලි පිටරට යනවා. ඒක වෙන්න හේතුව මම කියන්නම් මෙහෙම. මම කම්පැනි කියන්න යන්නේ නැහැ නම් වශයෙන් කියන්නේ සාමාන්‍යයෙන් යම් කම්පැනි තියෙනවා එක එක දැන් මව් කම්පැනි නිෂ්පාදනය කරන පාර්ට්ස් එකට අමතරව
තව කම්පැනි ගොඩකින් වාහන 1 2 3 4 5 කියලා ක්ලාස් වලින් තියෙනවා පාර්ට්ස් ගන්න. ඔය ටික අරගෙන අපි ලංකාවේ දැනුමත් එක්ක අපේ ලංකාවේ වාහන පාවිච්චි කරන අයගේ දැනුමත් එක්ක කමන්නේ අද මට මෙච්චරනේ සල්ලි තියෙන්නේ කමන්නේ මේක දාලා සතියක් දාලා දුවනවා කියන්නේ වාහනේ එන්ජින් එක නිකන් ෆුට්සල් එකක් වගේ. එතකොට හිතන්නකෝ සාමාන්‍යයෙන් මම කම්පැනි නිෂ්පාදනය කරපු කෑල්ලක් තියෙනවා වෙන කම්පැනිකින් නිෂ්පාදනය කරපු කෑල්ලකුත් තියෙනවා තව කම්පැනිකින් නිෂ්පාදනය කරපු කෑල්ලකුත් තියෙනවා ඒ කියන්නේ යම්කිසි වාහනයක් හදලා තියෙන එක්ස්පෙරිමන්ට් කරලා ඒ කට්ටිය කවදාවත් තාක්ෂණයේ 100% පිට කම්පැනි වලට දෙන්නේ නැහැ මේ කෑල්ල මෙහෙමයි කියලා යම්කිසි නිරීක්ෂණයක් කරලා ඒක මැනලා කරලා බලලා කෑල්ලක් නිෂ්පාදනය කරාට ඒ පාර්ට්ස් එකක් නිෂ්පාදනය කරාට ඒක 100% සම්පූර්ණ වෙන්නේ මම කම්පැනි හා සමානයි අර වගේ එකක් දාලා දුවනවා කියන්නේ වාහනේ ස්ටාර්ට් වෙලා දිව්වට යම්කිසි ප්‍රමාණයකින් වාහනේ පර්ෆෝමන්ස් එක අඩු වෙනවා. ඒක තේරෙනවා වාහනේ සාමාන්‍යයෙන් අලුතෙන් ගත්තාම තියෙන තත්ත්වේ ඊට පස්සේ අපි කෑලි දාලා කොච්චර කොහොම අලුතෙන් හැදුවා සාමාන්‍යයෙන් එන තත්ත්වයක් තියෙනවා. කොහොම අමාරුයි ගන්න මේ ඒ තත්ත්වෙ මේ ලංකාවේ තියෙන සිටුේෂන් එකට. ඒක තමයි මම කියන්නේ මෙහෙමයි. වාහනයක් නිෂ්පාදනය කරපුවාම ඒ කට්ටිය අලුත් වර්ෂන් එකකට ඒ වාහනෙන් යනවනම් අපිත් ඒ වාහනේ ඒ අලුත් වර්ෂන් එකට යන්න හුරු වෙන්න ඕනේ ලංකාවේ එහෙම සිස්ටම් එකට යන්න අමාරුයි මොකද තියෙන ආර්ථික ප්‍රශ්නත් ඒක නමුත් එහෙම වුණොත් අපිට ලංකාව එක පැත්තකින් එක ශීඝ්‍රව ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මොකද එතකොට වාහනේ බ්‍රේක් ඩවුන් වෙන්නේ කරන රාජකාරී හරියට කරගන්න පුළුවන් ඒ කියන්නේ කරන ජොබ් එක හරියට කරගන්න පුළුවන් එතකොට ආර්ථිකය සාර්ථක වෙනවා ලොකු දේවල් ගොඩක් තියෙනවා මේක තේරුම් ගන්න නැති තාක්කල් අපේ කට්ටිය පරණ වාහනත් එක්ක හැපි අපි වයසට යනවා වාහන ටික තියවි අතුරු ඊළඟ පරම්පරාවටත් කියයි දියුණු වෙමින් පවතින රටක් කියලා ඊළඟ පරම්පරාවට දියුණු වෙමින් පවතින රටක් කියයි දියුණු වෙච්ච රටක් විදිහට දකින්න කවදාවත් වෙන්නේ නැති වෙයි මම කියන්නේ මේ එක පැත්තක් ගැන කතා කරන්නේ ඒ කියන්නේ මේ අපේ මේ ගැරේජ් ෆීල්ඩ් එකට අදාළව මේ වාහන නඩත්තු සම්බන්ධ දේවල් තමයි මම කියන්නේ එහෙනම් good luck මේක මේ වැරදිට තේරුම් ගන්න එපා මේක අපි කතා කරමු එහෙනම් good luck ආයෙ හම්බෙමු